සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද පින්බර උපෝසත දිනයේ හිමිදිරි පහන්දොර උපෝසත සීලයක් සමාදම් වෙලා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණමිහිර විඳිමින් ඒ භාග්‍යවතුන් වහන්සේට දානය පූජා කරන්නට සූදානම් වෙලයි ඔබ මේ මොහොතේ සිටින්නේ. දැන් ඔබේ නිවසට ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලයි ඉන්නේ. සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ ගැන ඒ විදිහට සිහි කරන්න. දොරින් දොර නැගි සඳ මඩලක් වන්, හැම සතුන්ට තම තමාගේ ජීවිතය වන්, මහා සාගරයේ දියත් කරන ලද ස්වර්ණමය නෞකාවක් වන්. බුදුරජාණන් වහන්සේ මට එකම පිහිටයි, එකම පිළිසරණයි. වෙන පිහිටක් පිළිසරණක් අතීතයෙත් නෑ, අනාගතයෙත් නෑ, වර්තමානයේත් ඒ බුදුරජාණන් වහන්සේ හැර මට නෑ. මේ විදිහේ ශ්‍රද්ධාවකින් සිත පුරවාගෙනයි දැන් ඒ දානිවේල බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. සකස් කරන ලද පහන්නාලෝකය ඒ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවේ ආලෝකයට කෙරෙන උපහාරයක් වේවා. දල්වන ලද සුවඳ කූරෙන්නගෙන සුවඳ ඒ බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ සුවඳින් ලොව සුවඳවත් කළා. බුදුමැදුර සුවඳවත් වේවා. සුපිපි සුවඳ මල් සිරිපාපියුම් අභියස පූජෝපහාර වේවා. මෙහෙම හිතලා ඒ පහන දල්වා, සුවඳ කෝරක් දල්වා, සුපිපි සුවඳ මල් දෝත ඒ සිරිපතුල් අභියස දැන් තැන්පත් කරන්න. සියලු දෙනාම එකතු වෙන්න, සියලු දෙනාම තැන්පත් වෙන්න, සිත නිවාගන්න. ඔබ ඔබේ කුසගිනි සංසිඳුවා ගන්නට සකස් කරන ලද ආහාරයේ භෝජනයේ අග්‍ර කොටස අද බුදුරජාණන් වහන්සේට පූජා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ඔබ අපමණ සතුටකට පත්වෙන්න, ජීවිතයේ ගත වෙන වාසනාවන්තම මොහොතක් මෙය කියලා සිහි කරන්න. පින්වතුනි, වෙනද වගේ අපට පන්සලට ගොහිල්ලා, ආරාමයට අරණ්‍යට ගොහිල්ලා ධර්මය පුරුදු කරන්න අවස්ථාවක් අද දවසේ ලැබිලා නැහැ. මාරාන්තික වසංගතයකින් අපේ මුළු චර්යා පද්ධතියම බිම හෙළලා, ජීවිතය කියන්නේ අනපේක්ෂිත සිදුවීම් බහුල දුක්ඛ ධර්මයන්ගේ එකතුවක් කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒක මොන තරම් ඇත්තක්ද කියලා බලන්න. ඔබ මේ මොහොතේ ජීවිතය ගැන ගැඹුරින්ම හිතන්න, කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ සෑම වර්ගයේම දුක් පීඩාවලට හේතුව ලෙස පෙන්වා වදාළේ නැවත නැවත ඉපදීමයි. ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ කියලයි සිරිමුව මඩලින් වදාළේ. ඉපදීම මුල් කරගෙනයි හැඬීම් වැළපීම් සෝචනා ලෙඩ දුක් පීඩා වදුරු වසංගත මේ සෑම දෙයක්ම වැළඳෙන්නේ. ඒ දුකින් මිදීම පිණිස අදවන් පොහෝ දවසක අපි ඒ භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් සිහි කරමු, නමස්කාර කරමු. සුපිපි සුවඳ මලින් පහනින් සුවඳින් ආලෝකයන්ගෙන් ඒ සිරිපතුල් අභියස ශක්ති පමණින් පූජා කරමු. ඇති හැකි පමණින් උයා පිහාගත් භෝජනයේ අග්‍රභාගය ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරලා පූජා කරමු. භාග්‍යවතුන් වහන්සේ හැමදාම මහ කරුණාවකින් සම කරුණාවකින් ලෝකයට සෙත ශාන්තිය
සලසාවදාලා කියලා ඔබ තරයේම අදහාගන්න. එය පරම සත්‍යයක්මයි. මාගේ මේ දානවේල ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා කෙරෙහි අනුකම්පාවෙන් ඉවසා වදාරන්න කියන ශ්‍රද්ධාබර හැඟීම දැන් හදවතේ පුරවා ගන්න. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියත් පිරිනිවන් වැඩියත් තිට්ඨන්තේ නිබ්බුතේ වාපි සමේ චිත්තේ සමම් පලං. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන ජීවමාන සංඥාව උපදවාගෙන යමෙක්ගේ බුදු සිරිපාපියුම් පුදයිනම් ඔහුට ලැබෙන පින ඉමෙත්ත මිතිකේනචි මෙපමණයි කියලා කියන්න බෑ. එනිසා දැන් ඔබේ අතේ ඇති පැන් භාජනය ඒ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ තැන්පත් කරන්න. තැන්පත් කරලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරලා ඒ සිරින් නෙතු සඟලින් ගලායන කරුණාධාරින් සිතගත සනහාගෙන ඔබේ අතේ තියෙන දානි පාත්‍රය සිරිපාපියුම් අභියස තැන්පත් කරන්න. තැන්පත් කරලා නිහඬ සිතකින් දැන් ඔබ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අසුන් ගන්න, වාඩි වෙන්න, තැන්පත් වෙන්න. තැන්පත් වෙලා දෑත නළලේ තබාගෙන මෙලෙසින් සිහි කරන්න. ස්වාමීනි දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණෙනි, මේ මුළු ලෝකයට අසහාය ධර්මරාජයාණෙනි, තථාගතයන් වහන්සේ හැර දෙවි මිනිසුන්ට වෙන සරණක් නෑ. ස්වාමීනි ඔය හදවත විරාගී හදමඩලක්. අවබෝධ කළ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් පාරිශුද්ධ හදමඩලක් දරාගෙන සුන්දර සුගත ගමනකින් පාරිශුද්ධ ආමන්ත්‍රණයෙන් ලෝසතුන් සුවපත් කළසේක. මුළු ලෝකයම කරතලා මලක්සේ අවබෝධ කොට වදාළසේක. පිනැති දෙවි මිනිසුන් දමනය කරමින් ශාන්ත සුවය උදා කළසේක. මෙලොවින්ද පරලොවින්ද නිවනින්ද අනුශාසනා කොට හැම දුක් අවසන් කරන සදහම් මුදාවලොවට ජනනය කළසේක. අවබෝධ කළ බණපද දහම්පද බ්‍රහ්මස්වර මිහිරෙන් ලොවට ඇස්සූසේක. ස්වාමීනි අනන්ත වාසනා ගුණයන්හි මූර්තිය වූ ලෝතුරා ධර්මරාජයාණෙනි, මාගේ මේ දානය පිළිගෙන වදාරණ සේක්වා. යම්තාක් මේ මිහිමඩලේ බුද්ධ ශාසනය පවතීද ඒ තාක් අපගේ පූජාවෝ තථාගතයන් වහන්සේට වේවා කියලා මේ ගාථා ධර්මය සජ්ජායනා කරමින් භාග්‍යවතුන් වහන්සේට දානය සඳහා ආරාධනා කරමු. යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව ශාසනං තාවතා පතිගන්හාතු පූජාලෝකානුකම්පයා. පිංතුනි, පළමු කොට දල්වන ලද ප්‍රදීපාලෝකයෙන් තුන් ලෝකයක් සදහම් ආලෝකයෙන් එකලු කළ බුදුරජාණන් වහන්සේට පූජා කරමු. ගන්ධතේ ලප්පදිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. සදහම් ප්‍රදීපය ධරණ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සීල සුගන්ධය, සමාධී ගුණ සුගන්ධය, ප්‍රඥා ගුණ සුගන්ධය දස දිග පැතිර ගියා.
ඒ අනන්ත ගුණ සුවඳට මේ සුවඳ පූජෝපහාර වේවා කියලා සුවඳ පූජා කරමින් ඒ බුදුරජාණන් වහන්සේට උපහාර දක්වමු. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දම් අමාව ලෝකයට දායාද කරන්න අනන්ත සසරක පටන් දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව ආදී දස පාරමී ධර්මයන් ජීවිතයෙන් ජීවිතයට පූජා කළ අතීතයේ සාගරය පරයන පමණින්, මහ පොළොවේ පස් පරයන පමණින් දන් පැන් පූජා කළා. ඒක පරම සත්‍යයක්. අද මේ මොහොතේ ඔබේ දෑතින් ඒ භාග්‍යවතුන් වහන්සේ දානය පිළිගන්නවා. ඔබේ දෑතින් පූජා කරන දානය පිළිගන්නට ඒ භාග්‍යවතුන් වහන්සේ කාන්තයෙන්ම සුදුසුයි. විරාගී හදමඩලක් දරූ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ මගේ මේ දානය පිළිගෙන වදාරන සේක්වා කියලා අපි දානය පූජා කරමු. අධිවාසේතුනෝ භන්තේ භෝජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං. අධිවාසේතුනෝ භන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං. සුපිපි සුවඳ මල් බුදු සිරිපා කමල් අභියස දැන් ඔබ තැන්පත් කරලයි ඉන්නේ. ඒ සුපිපි සුවඳ මල් පූජාව ලබන්න බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකෙ වෙන සුදුස්සෙක් නෑ. ඒ සිරිපාපියුම් වලින් රන් රැස් උතුරන සිරිපාපියුම් අභියස මේ සුපිපි සුවඳ මල් සමූහය පූජා වේවා කියලා ගාථා සජ්ජායනා කරලා ඒ සිරිපා කමල් අභියස පුෂ්පෝපහාර දක්වමු. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ. සාධු සාධු සාධු. පින්වතුනි, දැන් අපි ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරලා, දම් ගුණ සජ්ජායනා කරලා, සංඝ ගුණ සජ්ජායනා කරලා තෙරුවන් වහන්සේලා වන්දනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාධු සාධු සාධු. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිතේ. ධම්මං ජීවිත පරියන්තං
සරණං ගච්ඡාමි. සාධු සාධු සාධු. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. උජ්ජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා. ඒස භගවතෝ සාවක සංඝෝ. ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ. අනුත්තරං පුඤ්ඤක් ඛෙත්තං ලෝකස්සාති. සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාධු සාධු සාධු. පින්වතුනි, මේ මහ පොළවේ මිනිස් ලෝකේ, නාග ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ යම් තැනක අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ශාරීරික පාරිභෝගික උද්දේශික ධාතුන් වහන්සේ නමක් වැඩ සිටී නම් ඒ සියලු චෛත්‍යස්ථානයන්ට අප සියලු දෙනාගේම උත්තමාංග නමස්කාරය වේවා කියලා දැන් වන්දනා කරමු. වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා. සාධු සාධු සාධු. යම් දිනක බුද්ධ ගයා වජ්‍රාසනයේ වැඩ ඉඳගෙන ඒ අනන්ත ගුණ ඇති දස බලධාරී බුදුරජාණන් වහන්සේ ලෝතුරා සැනසිල්ල ලැබූ සේක්ද ඒ මොහොතේ සෙවණදී වදාළ මහා බෝධීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පත්තෝ සම්බඤ්ඤුතං සත්තා වන්දේතං බෝධිපාදපං. ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා. අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ. සාධු සාධු සාධු. පින්වතුනි, මෙතෙක් වෙලා අප සියලු දෙනාම ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ මුහුදේ ගිලෙමින් තථාගතයන් වහන්සේට දහවල් දානය පූජා කළා. එමගින් ජනිත වූ අපමණ පුණ්‍ය ධර්මයෝ ශාසනාරක්ෂක ලෝකපාලක සියලුම අල්පේ ශාක්‍ය මහේශාක්‍ය දෙවියන්ට අනුමෝදම් වේවා කියලා ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. සාධු සාධු සාධු. මේ උතුම් බුද්ධ පූජාව සිද්ධ කරලා තෙරුවන් ගුණ සිහි කරමින් තෙරුවන් වන්දනා කරලා අප සියලු දෙනාද බක්පුන් පොහෝ දවසේ
රැස් කරගත් අපමණ පුණ්‍ය ධර්මයෝ ඔබට මට ඒකාන්ත සැනසීමට හේතු වෙනවා. ඔබේ සිතේ පහළ වූ පුණ්‍ය ධාරාවෝ අපමණ සිසිලසක් ඔබේ ජීවිතයට සලසා දෙනවා. ඔබ සියලු දෙනාටම මේ මොහොතේ ජනිත වූ පුණ්‍ය ධර්ම සම්භාරයෙන් නිවන් දක්නා ජාති දක්වාම දුකක් පීඩාවක් ඇති නොවේවා. අප සියලු දෙනාගේ සිත්වල ජනිත වූ මේ මහා පුණ්‍ය ධාරාවන්ගේ බලයෙන් මේ මුළු රටටත් ජාතියටත් ශාන්තියක් වේවා. මේ මහා වසංගතය වහවහාම දුරු වේවා. හැම සිතකම පින් සිතිවිලි වැඩේවා. මිනිසත්කම් වැටහේවා. ගුණධර්මයේ රසය වැටහේවා. වැරදි තැන් නිවැරදි කර ගනිත්වා. මේ මහ පොළොවට බරක් නැතුව මහ පොළොවට විපතක් නොකර නිදහසේ ඉපදිලා නිදහසේ මියදෙන ජීවිතයක් ඔබට මට උරුම වේවා. පින්වත් සියලු දෙනාටම බුදුමින් ගලාහා ධර්මධාරාවේ ශාන්තිය සැමකල්හි ලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම කල්යාණ මිත්‍රයන්ගේ අසුර ලැබේවා. අසද්ධනයන්ගේ අසුර නොලැබේවා. හැම සිතකම මේ පිවිතුරු පැතුම් සිත්සේ ඇති කරගන්න පින්ටස් කළ උදවිය ප්‍රාර්ථනා කරනු ලබනදේ සිද්ධ වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එනිසා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු අප සියලු දෙනා රැස් කළ පින් බලයෙන් මගේ රටට මගේ ජාතියට යම් විපතක්ව පවතී නම් ඒ සියලු විපත් කරදර බාධක මගහැරේවා. සැප සතුට උදා වේවා. වදුරු වසංගතය ප්‍රහාණය වේවා දුරු වේවා. සියල්ලෝ නිරෝගී වේවා. සුවපත් වූ සිත් ඇත්තෝ වේවා. ගුණදම් රස හඳුනන්නෝ වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාධු සාධු සාධු. අද උදෑසන පටන් බුදුරජාණන් වහන්සේගේ පාසෙවනි සැනසෙමින් ගත කරද්දී සිතින් කයින් වචනයෙන් දැන නොදැන යම් වරදක් වුණා නම් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මරත්නයෙන් සංඝරත්නයෙන් අප සියලු දෙනාටම සමාව ලැබේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සාධු සාධු සාධු. තෙරුවන් වහන්සේලාගේ සූවිසි අනන්ත මහා ගුණ බලයෙන් ඔබ රැස් කළ මේ මහා පින් බලයෙන් පින් අනුමෝදම් වන වරම් දෙව් රාජවරු සක්දෙව් රජතුමා ඇතුළු සියලු දෙවියන්ගේ ආශිර්වාද අනුග්‍රහ බලයෙන් ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ මුළු රටේම වෙසෙන සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. රෝග බිය සංසිඳේවා. යම් අමනුෂ්‍ය බියක් වේ නම් එයද සංසිඳේවා. සියලු ආකාරයෙන් සියලු දෙනාටම සොම්නස, සතුට, ප්‍රීතිය ඇති වේවා. හැම දෙනාටම
චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන ශාන්ත අමා නිවනින් සැනසෙන මොහොත දක්වාම සියලු රැකවරණය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. සම්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු ඉච්ඡිතං පත්ථිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යථාති. සියලු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු සැනසීම ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.